අදත් කතා කරන්නේ මචං ගේම් එකේ හෙඩ්ෂොට් ගහන ෆෝන් එකේ හදාගන්න සෙටින් ටිකක් වගේම ගේම් එකේ හදාගන්න පුළුවන් සෙටින් ටිකක් ගැන. සෙටින් නෙමෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක සෙටින් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලට කියනවා නම් ගන් එකේ අපි හෙඩ්ෂොට් ගහද්දි වැදගත් වෙන කාරණාවක් වෙන්නේ මචං ගන් එකේ ඇකියුරසි. ඇකියුරසි නෝ හදාගන්න සුපිරියටම හදාගන්න. ඇකියුරසි හදාගත්තොත් මචං උඹලට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් සුපිරියටම. අපි මචං ඉතින් ගැම්මට වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි මචං උඹලට මෙහෙමයි හරිද දැන් ගන්න එක ඔයගොල්ලෝ ගාව තියෙන්න පුළුවන් ගන්න ස්කින් නැති කට්ටිය වෙන්න පුළුවන් තරම් බලන්න නිකන් හම් වෙන ගන්න ස්කින් එකක් උනත් ගන්න බලන්න ඇකියුරසි දෙකක් තියෙන එකක් මේ බලන්න මම පෙන්නන්නම් මෙතන තියෙනවා මගේ ඩෙසර්ට් ස්කින් එක ඒකේ තියෙනවා ඩබල් ඇකියුරසි මචං ඔය ඩබල් ඇකියුරසි කියන එකේ වෙන්නේ මම පෙන්නන්නම් මචං මම මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ තමයි දැන් ඉන්නේ හරිද දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මචං මේ මේ ට්‍රැක් කරද්දී පේනවා මේ බුලට් යන මේ රවුම ඒ රවුම කුට් වෙලාවක් යද්දි ලොකු වෙනවා ඒ ලොකු වෙනවා කියන්නේ මචං බුලට් යන්නේ එනිමියගේ ඇඟට නෙමෙයි ඒ කියන්නේ ඇඟට ඔළුවට ඒව නෙමෙයි එනිමියගෙන් පිටතට යන්නේ පිටතට යනවා කියන්නේ මචං ඉතින් හෙඩ්ෂොට් එක ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා ඇකියුරසි දෙකක් තියෙන ගන්න ස්කින් එක පාවිච්චි කරනවා කියන්නේ ඔයාලට කොහොම හරි එනිමියගේ ඔළුවටම ක්‍රැක් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා මේ බලන්න දැන් අපි මේ ෆයර් කරනවානේ මේ ෆයර් කරද්දී පළවෙනි බුලට් ටික බහන්න කෙලින් යනවා කුට්ට වෙලාවක් ඇද්දි බුලට් වටේ යන්න යනවා ඒ කියන්නේ ඇකියුරසි අඩු ගන්නවල ඇකියුරසි ඩබල් ඇකියුරසි තියෙන ගන්න ස්කින් එකක් එහෙම තිබ්බොත් මෙන්න මේ මල්ලගේදී වැඩි වෙලාවක් බුලට් කෙලින් යනවා ඒතකොට මචං එනිමේ ඔළුවට ක්‍රැක් කිරීමේ අවස්ථාව අපිට සුපිරියටම හදා ගන්න පුළුවන් කට්ටියම ගන්න ස්කින් එහෙම ගත්තී බලලා වන් ටැප් ප්ලේ එකකින් එන්න ෆ්‍රී ස්ටයිල් ප්ලේ කෙනෙක් වගේ නම් ඔය ගන්නවා නම් මම මේ රෙකමන්ඩ් ගන්න මචං ඇකියුරසි දෙයක් වගේ තියෙන ගන්න ස්කින් එක ගන්න කියලා බලමු තව සෙටින් එකක් තියෙනවා අපි ඒටියත් හදාගමු මොහොම හරි මචං අනිත් හෙඩ්ෂොට් ගන්න සීන් එක තමයි මචං බල ගේම් එකේ සෙටින් වලට යනවා ගේම් එකේ සෙටින් වලට ගිහිල්ලා ඕකේ තියෙනවා මචං වයිබ්‍රේට් ඔන්න තියෙනවා වයිබ්‍රේට් ඔන්න ඕකට ගිහින් මචං මේ සීන් ඕෆ් කරලා තියාගන්නේ හෙඩ්ෂොට් ගහද්දි මචං වයිබ්‍රේට් එකදී පොඩ්ඩක් අමාරුයි ඒ කියන්නේ සාමාන්‍ය ලෝවේ ස්මාර්ට්ෆෝන් එකකට මචං වයිබ්‍රේට් එකදී එහෙම ගහන්න අමාරුයි හෙඩ්ෂොට් එහෙම ගහන්න පොඩ්ඩක් අමාරු වෙනවා ඒකින්ද මචං මම නම් සේරම වයිබ්‍රේට් ඕෆ් කරන් ඉන්නේ බට ඕන නම් ඔන් කරගන්නේ මේ කියන්නේ එනිමේ හෙඩ්ෂොට් ගහන්න පොඩ්ඩක් අමාරු වෙනවා හෙඩ් වයිබ්‍රේට් එහෙම තියෙද්දි කියන්නේ එනිමේ ළඟට එද්දි එහෙම වයිබ්‍රේට් එක සෙටින් තියනවා මේ ගේම් එකේ ඔය වයිබ්‍රේට් එක සෙටින් ටික ඕෆ් කරගත්තා නම් මචං තවත් හෙඩ්ෂොට් ගහන්න ලේසි බලමු ඊළඟට කතා කරන්න මචං හෙඩ්ෂොට් ගහන්න සෙන්සිටිවිටි මචං පොඩ්ඩක් වැදගත් වෙනවා ඒකෙන් තමයි මචං ඔක්කොම දේවල් වෙන්නේ සෙන්සිටිවිටි දාගද්දී අපි ජෙනරල් එක දාගන්න ඕනේ මචං කොහොම හරි 180න් පල්ලෙහාට ජෙනරල් එක කියන්නේ මචං මම පෙන්නන්නම් ඔයගලන්ට ජෙනරල් එක කියන්නේ මචං මේ අපේ මූවමන්ට් එක මෙන්න මේ වටේ හරකවන්න පුළුවන් මෙන්න නිකන් මේ එක ඇඟිල්ල මෙහෙම ගෙරුවම මචං වටේ යනවා මේ බලන්න ජෙනරල් එක 200ට දැම්මොත් මචං මෙහෙම යනවා වටේ යනවා ඒක මචං ජෙනරල් එක අඩු කරන්න අපේ මේ හැරවීමේ සීන් එක පොඩ්ඩක් අඩු වෙනවා හරිද හරි ජෙනරල් එක කියන්නේ මේකට ජෙනරල් එක මචං 200න් 200 දාගන්න එක මචං හරියන්නේ නැහැ ඒ කියන්නේ ජෙනරල් එක 200 දාගත්තාම මචං මෙන්න මේක වැඩියෙන් කැරගෙනවා මචං ඒතකොට ගන්න එක ගන්න එකේ එනිමයට ගහද්දී එනිමියට බෑක් වෙන සීන් එක පොඩ්ඩක් අඩුයි කියන්නේ හැංගරවත් ගහගන්න බැරි අවස්ථාවක් වෙනවා වෙලාවකට ජෙනරල් එක 200 දාගන්න එපා 180න් පල්ලෑ දාන්න හදාගන්න ඊළඟට කතා කරන්න මචං අපි සෙන්සිටිවිටි වල රෙඩ් ඩොට් එක කියන්නේ මචං පොඩ්ඩක් ඉන්නවා පෙන්නන්න රෙඩ් ඩොට් එක සාමාන්‍යයෙන් තියාගන්න ඕන අපි අපේ ජෙනරල් එකට වඩා 10ක්වත් අඩුවෙන් තියාගන්න ඕනේ රෙඩ් ඩොට් එක හරි හරි මචං මම මේ වීඩියෝ එක ගේන්න හැදුවේ මචං මේක කලින් මම දාපු වීඩියෝ එකේ මචං ෆෝන් එකේ ගේම් එකේ හෙඩ්ෂොට් ගන්න සෙටින් ටිකනේ මම හදාගත්තේ මචං ගේම් එකෙත් මේ සෙටින් ටික හදාගත්තා නම් සෙටින් ටිකයි සෙන්සිටිවිටි ටිකයි එතකොට වයිබ්‍රේට් එතකොට ගන්න ඇකියුරසි තියෙන ස්කින් දාගන්න එන්නේ සීන් ටික ඔයගොල්ලන්ට හදාගත්තා නැත්නම් මචං හෙඩ්ෂොට් ගන්න කොට අමාරුනේ කලින් වීඩියෝ එක දාලා මචං කලින් වීඩියෝ එක දැම්මන් පස්සේ මචං මට නින්ද ගියේ නෑ මේ වීඩියෝ එක කියන එක හරිද මචං ඒක මේ වීඩියෝ එකක් දැම්ම මචං මේ වීඩියෝ එක දැම්ම මචං subscribe පාරක් දාලා ගැම්ම like එකක් උදලා ගැම්ම share පාරක් උදාම තව කෙනෙක්ට දැනගන්න මචං එහෙනම් කොල්ලෝ අපි ගියා ආදර වීඩියෝ මෙච්චර එහෙනම් කොල්ලෝ අපි ගියා